ඉතින් ඇත්තටම මේ පහුගිය අවුරුදු 5-6 වගේ ඇතුළත මම සීනියර් ලෙවල් එකේ වැඩ කරද්දී ගොඩක් පොඩි ඉන්ට්‍රස්ට් එකක් තිබුණා ඉන්වෙස්ට්මන්ට් පැත්තේ. ෂෙයා මාකට් එකේ අපි ඒ දවස්වල අපි දැකපු දේ තමයි රිටර්න් එක. අපිට දකින්න පුළුවන් Facebook එකේ YouTube වල සෙමිනාර්ස් ඒ කියන්නේ ඒගොල්ලන් යම් කිසි විදිහට এডুকেෂන් කන්ටෙන්ට්ස් මේ ලබා දෙනවා යූසර්ස්ලාට. ඇත්තටම ඉන්වෙස්ටර් කෙනෙක්ට ඕන කරන ඉන්ෆර්මේෂන් ඒ වගේ හම්බ වෙනවද කියලා. මේකට හේතුව ගොඩක් වෙලාට ඒගොල්ලන්ට මේ කම්පැනියක් ඇනලිසිස් කරන්න අයිඩිය එකක් නෑ, අදහසක් නෑ කොහොමද කරන්න කියලා. මාකට් එකට ඒ කියන්නේ මේ සෙක්ටර් එකට දැනුමක් නැතුව આવොත් එහෙම ගොඩක් වෙලාවට කට්ටිය අසාර්ථක වෙනවා. ඇත්තටම ෂෙයා මාකට් එක හොඳ ඉන්වෙස්ට්මන්ට් සෝස් එකක්. හොඳ රිටර්න් එකක් දෙන ඉන්වෙස්ට්මන්ට් සෝස් එකක්. පහුගිය අවුරුදු දෙකේ ඩේටා ගත්තොත් එහෙම ෂෙයා මාකට් එකේ 120කටත් වඩා ඇවරේජ් රිටර්න් එකක් දීලා තියෙනවා. නිකන් කම්පැනි එක සල්ලි දැම්මත් එයාට 120ක් end of the year හම්බෙලා. මං කියන්නේ මේ ඇවරේජ්ලි අඩුම හරි. සමහර කම්පැනි 140 50, සමහර කම්පැනි 130ක්.